මෙන්න මේ චූටි දේ තේරෙන්නේ නැහැ. දැන් සකදාගාමි කියන්නේ මොකක්ද? ඉතින් රාග දේශ මොහ කියන නිසා සතිය යනවා. ඔකට කියනවා කාමරාග පටික තුනේ වෙනවා කියලා. දස සංයෝජන දන්නවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජන ප්‍රහීනනකොට කාමරාග පටික තුනේ වෙනවා. ඔකට කිව්වා සකදාගාමි. ඉතින් ඕක මාර්ගය තමයි මෙනෙහි කරන්නේ. එතකොට ඵලයේ තමයි මේක අභ්‍යන්තර දැනෙන සැහැල්ලුව. සුඛේ. සුඛමසකහ. එතකොට අනාගාමී කියන්නේ. අන්න එතකොට මේ දැන් අපි දැන් බාහිර තියෙන එක නෙමෙයිනේ බාහිර ඇත්ත වෙන්නේ නැහැ නේ මේක සිතුවිල්ල නේ සිතුවිල්ල බර පුටුව කියනවා මේසෙ කියනවා අම්මා කියනවා ඇඳ කියනවා ඔක්කොම ඇත්ත වෙන්නේ අන්න සිතුවිල්ල ඉන්නේ බාහිරත් ඇත්ත වෙන්නේ නැහැ සිතත් ඇත්ත වෙන්නේ ඒක අවබෝධයෙන් මිදෙන්නේ එතකොට සාමාන්‍ය විදිහට වෙනද විදිහට පේනවා හැනවා දැනනවා සිතුවිලිත් පහළ වෙනවා ගින්නක් නැහැ ඕකේ අවසානයේ ගින්නක් නැති ස්වභාවය ඔකම අනාගාමී මොකද ලෝකයේ රූප දර්ශනේ මිදෙනවා කියන්නේ ලෝක සංඥා ඇත්ත නෙමෙයි කියලා එයාට අවබෝධ වෙනවා එතන අනාගාමී එතන එකම කම්පනයක් කියලා. අර මේ શબ્දයක් ආව හරිනේ. ඔක්කොම එකම කම්පන ස්වභාවය. ආත්ම කම්පනය කියනකොට එකම කම්පනෙට එන්නේ. ඒක ගින්නක් නැහැ. අන්න ගින්න තියෙන්නේ ආත්ම කම්පනේ. ඒ ආත්ම කම්පනේ දියගෙන යන එක තමයි අන්න ගින්නක් නැහැ. අන්න අනාගාමී භූමියෙන් එහාට අරහත්ත්වයටපත් වෙන්නේ ඔතන. රහ නැති වෙනවා. ගින්න නැති වෙනවා. විරාගයට එනවා. නිරෝධයට එනවා. අන්න නිබ්බිදන්ති විරාගන්ති නිරෝධං වටස. ගින්න දියගෙන යනකොට දැන් වෙනදා විදියටම දැන් ඔන්න දැන් අපි හිතමු දැන් වෙනදා විදියටම නේ රහතන් වහන්සේ මෙලවත් මිදලා එලවත් මිදලා දෙලොව මිදලා සමවාසය කරා. ඒ කියන්නේ ගින්නක් නැතුව දිනෙදා කටයුතු කරනවා. ඔච්චරයි. 아무තු දෙයක් නැහැ. මේ ආර්ය භූමිය. දැන් ආර්ය භූමියේ ගින්නක් නැති නේද විතරයි නේ. දැන් ඵලයටපත් වුණු කෙනෙක් ඉන්නවා මේක කෙනෙක් නැහැ කියලාට අවබෝධ වෙන්න ඕන නේ සක්කාය දිට්ඨිය රහිනවා කියලා. ආර්ය භූමියේ කෙනෙක් පුජ්‍යරෙන්නේ නැහැ නේ. දැන් සෝතාපන්න කෙනෙක් ඉන්නවා. කෙනා නැති බව දැකීම සෝතාපන්න. එතකොට ඒක දිය වෙනවා දකින්න කියන්නේ අනාගාමී මේ සකදාගාමී. එතකොට අනාගාමී කියන්නේ මෙතන නේද? මේ අරමුණු කිසිම තැනක එයාට කෙනෙක් ඉන්නවා කෙනෙක් නැහැ. ඒක අභ්‍යන්තරයෙන්ම පරිවර්තන වෙනවානේ මෙතන දෙයක් නැති බව කෙනෙක් නැති බව. ඉතින් ඕක කෙනෙක් නැහැ. දැන් උපකහන්නේ ඔබ මිනිස්සෙද දෙවියෙක්ද බ්‍රහ්මයේද ගන්ධබ්බේද? නෑ මම මිනිස්සෙක් නෙමෙයි දෙවියෙක් නෙමෙයි බ්‍රහ්මෙක් නෙමෙයි ගන්ධබ්බෙක් නෙමෙයි. ඇයි ඒතර කෙනෙක් නෑ. මම බුද්ධ වෙමි. ඒකනේ අරහත්ත්වයේ. බුද්ධ පුත්‍රයෙක්. මේ කෙනෙක් ඉන්නවා. කොහෙද ඉන්නේ? ආර්ය භූමියේ සත්පුජ්‍ය දෘෂ්ටිය මිදිලා. ඒක තමයි සම්මාදිට්ඨික භූමිය. පෘථග්ජන භූමියේ සම්මාදිට්ඨිය කියාගත්තත් ඒක මිත්‍යා දෘෂ්ටියම තමයි. බෞද්ධයා කියලා කියන්නේ සුතවතාර ශ්‍රාවකයා. අසුත පෘථග්ජන නෙමෙයි. නව බෞද්ධයෙක් වෙන්න ඕනේ. දැන් ඔබ සියල්ලෙන් මිදෙනවනේ. මැරිලාද නැහැ. මේ මොහොතේ. අකාලිකයි. මේ දැන් මේක වෙනවා. සාන්දිටික වෙනවා ඔබටම ප්‍රත්‍යක්ෂත් වෙනවා. එන්න බලන්න කියලා අනිත් අයට කියන්න ඕන. සාන්දිටික අකාලික එයිපස්සේ කෝපනායක පච්චපන්න. හරිම සරලයි. මේ මෙයා කියනවා මේ බලන්නකො මෙයා බක බක මොනවද කියවන ඔන්න බලන්න පහගෙන ඉන්නකො බලන්න. ඒ නිසා මේ ඵල නැහැ කියන එක මේ ශාසනයේ තියෙන එකක් නෙමෙයි ඵල නැහැ කියන්නේ. මේ ශාසනයේ ඵල තියෙනවා. ඒ පව් නේද? මේ සාසනේ ඉද බික්කවේ බික්කු මානෙනි මේ ඇස නිට්ටයද? අනිච්චම් බන්තේ. අස කියන්නේ මස් ඇහෙනේ පේන බව අරමුණ. රූපනිච්චං අනිච්චං අනිච්චම් බන්තේ රූපාරම්මනේ අරමුණ. ඇත්තද? අනිච්චම් බන්තේ. මේ අරමුණු එකක්වත් ඇත්ත වෙන්න බෑ. ඇත්ත නම් එයා අනුසෝතේ මිත්‍යා දෘෂ්ටිකයි. කර්ම භූමිය තමයි. අනුසෝතේ නම් මිත්‍යා දෘෂ්ටිකයි ලෝකෙත් ඇත්ත වෙලා එයා දුක් විඳිනවා. එයා එතන ඉන්නේ කුමාරකශ්‍යප ආමතුරු. ඒක නිසා මේක තේරෙන්නේ නැහැ. එයාට ආර්ය භූමිය දකින්න බෑ. අසේවනාච බාලාන. මේ බාලය ආශ්‍රය කළ වැඩක් නැහැ. අනේ මේ බුද්ධ ශාසනය නම් ඵල කියලා જાතියක් තියෙනවා. ඒ ගැන බලාපොරොත්තු වෙනවා. තියෙනවා පුතක් සහ ප්‍රණිදිත්‍ය. ආ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව දේශනා කරන්නේ බොහෝ සූත්‍රවල. අපිට දකින්න පුළුවන් අනුත්තරං යෝගක්ඛේම පත්තේමානෝ විහෙරති. පත්තේමාන කියන එක එයා ගණක ප්‍රාර්ථනා කරනවා කියන්නේ. ප්‍රාර්ථනා කරන පත්තේමාන කියන්නේ ඒක ප්‍රත්‍ය වෙනවා කියන එක. පත්තේමානෝ ඒවත් වැරදිට කියන්නේ. එයා ප්‍රාර්ථනා කරනවා කියලා දානවා පත්තේමාන කියන්නේ. ඒක තමයි බුදුරජාණන් එයාම විග්‍රහ කරනවා ඒක වැරදියට. ඵල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් විසින් ශ්‍රමණීකු විසින් ලබා ගන්න ඵල පිළිබඳව දේශනා කරනවා. මේ මූලාශ්‍ර සහිතව කතා කරන්නේ. එයාගේ මූලාශ්‍ර ටික කරන්න පුළුවන්. දැක්කයි. මේ තමයි පළවෙනි සාමාන්‍ය ඵලය, මේ දෙවෙනි සාමාන්‍ය ඵලය, මේක ඊට වඩා ප්‍රණීතතරයි, මේ දෙවෙනි එකට වඩා තුන්වෙනියට ප්‍රණීතතර සාමාන්‍ය ඵලය. මේ ශ්‍රමණ ඵල. ඵල. ඊට පස්සේ මාර්ග සහ ඵල.
මේක මාර්ගසිත සහ ඵලසිත හැටියට දක්වන්නේ. ඒ නිසා මේ ඵල නැහැ කියන එක මේ ශාසනයේ තියෙන එකක් නෙමෙයි ඵල නැහැ කියන්නේ. මේ ශාසනයේ ඵල තියෙන. ඒ පවනේ. පව කියලා හිතන්නේ. දැන් ඕක අහගෙන ඉන්න කී දෙනෙක් නේ පළ හොයනවා. පළ හොයනකම් පළ හම්බෙන්නේ නැති බව මතක තියාගන්න. පළ අරගෙන පළ කිව්ව එක පළ නැතිකම අපේ ඵලයේ කිව්ව එක. කුමාර කාශ්‍යප ආඳුරනේ බුද්ධෝත්පාද දේශනා කවදාවත් අහන්න යන්න එපා. ඔය මානසිකත්වය. ආයි බුද්ධෝත්පාද ආරහතත් කතා කරන තේ ඔබවහන්සේට හිතන්නවත් බෑ. ඔබවහන්සේ යම් පුංචි දරුවෙක් වගේ. තොටිල්ලට අරගෙන නලවන්න ඕනේ. මෙයා දන්නවද බුදුබණ? මෙයා කියන බණ අහලා කවුරු හරි නිවන් දකි. කවදාවත් නිවන් දකින්නේ නැහැ. මෙයාට ආරි භූමිය දැක ගන්න බෑ. ප්‍රායෝගික නැහැ. හරියට නිකන් ගොඩේ ඉඳන් පීනන මිනිස්සු වගේ. වතුරට බැස්සනම් තේරෙයි. මොකද්ද කතාව? එහෙමනේ. ඔබ ඵල ගැන හොයන තාක්, ඔබ ඵල තියෙන තාක් ඔබට ඵල නැති බව මතක තියාගන්න. එයාගේ වැඩි බනද බුද්ධෝත්පාද බුදුබනද කියන බන. කවදාවත් ඔබට ඔය මාර්ගයේ වරද්දගෙන ඕවා හම්බෙන්නේ නැහැ. ඔබට නිවන් දකින්න ඕන නම් අර මාරය අහන ප්‍රශ්නේ ඔබට සතුටුද මහාන මොන ඵලයක් ලැබුණාද මාරය. ඔබට දුකද මහාන මොනව නැත් නේද? මොනව නැති වුණාට ලැබුණු දෙයක්වත් නැහැ නැතුණු දෙයක්වත්. නැතුණේ ඉන්නවත් තියනවා කියලා ඒක සිතුවිල්ල විතර. සක්කාය දිට්ඨි ප්‍රහිත කරයි. මේ රහස තියෙන්නේ. තේරුණේ? ඕක ඇති නේද අතට? උන්වහන්සේගේ පළ කතා.